ප්‍රේමවන්තයනි, චතාරික සමයේ 4 වෙනි සතියේ බදාදා දින සුපුවත මේ වරප්‍රසාදයේ කාලයයි. අද දවසේ යෙසායා දිවසරාගේ පොතේ 40 වෙනි පරිච්ඡේදය මට හුඟක් බලපෑවා. එහි සඳහන් වෙනවා, මවකට හැකිද ඇගේ කුසේ දරුවා අමතක කරන්න, හැකිද ඇයට ඇගේම කිරි දරුවාට පෙම් නොකර සිටින්න. නුඹලාට නම් එසේ පුළුවන්. නමුත් මම නම් කිසිදා නුඹලාව අමතක නොකරමි. මෙන්න මාගේ අත්ලෙහි නුඹලාගේ හැඩය කොටා ගතිමි. මොනතරම් අනර්ග සුභාරංචියක්ද. ඊශ්‍රායල් ජනතාව කිව්වේ සමිදානු අපව අත්හලසේක කියලා. නමුත් ඒක කියපු නිසාම මේ මාතෘක සෙනෙහසේ වදන් දෙවි පියාණන් වහන්සේ පැරණි ගිවිසුමේ අපිට චමත්කාරව දකින්නට සලස්වනවා. ඉතින් අපි අලුත් ගිවිසට ආපුවම ඒ අනර්ගතම පොරොන්දුව තවත් වැඩි නිෂ්ඨ වෙනවා. එතනදී ක්‍රිස්තුන් වහන්සේ ජෝහන් තුමාගේ සුවිශේෂ 5 වෙනි පරිච්ඡේදයෙන් පෙන්නනවා, පියාණන් වහන්සේ වැඩ කරන්නාක් මෙන් මමද වැඩ කරමි. ඒ තරම් දෙවි පියාණන් වහන්සේත් එක්ක පුත්‍රයන් වහන්සේ සම්බන්ධ වෙනවා. ඒ එකම එතන සඳහන් වෙනවා, පුත්‍රයන්න් වහන්සේට තනි බලයෙන් කිසිවක් කළ නොහැකිය. ඉතින් ප්‍රේමවන්තයනි, මේ චතාරික කාලේ අන්නේ පීතෘක සෙනෙහස අත්දකින්නට තමයි අපව ක්‍රිස්තුන් වහන්සේ යොමු කරවන්නේ. දේව තාත්තගේ ආදරය. ඒක කොච්චර ගැඹුරින් හෙළිදරව් වෙනවද? පියාණන් වහන්සේ ජීවත් කරවන්නාක් මෙන්, කැමති වූවන් ජීවත් කරන්නාක් මෙන්, පුත්‍රයන් වහන්සේද තමන් කැමති වූවන් ජීවත් කරවනසේක. එසේනම් මේ චතාරික සමයේ අපි ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමු. අද දවසේ පිතෘක මාතෘක සෙනෙහස දෙවියන් වහන්සේගෙන් අත්දකින්නට සැබෑ පිපාසය අප තුළ ඇති කරලා, අපි හිතන්නේ නැති විදියට අපගේ ආත්මික ජීවිතයේ වරප්‍රසාදයේ කාලේ උපරිම ඵල නෙලා ගන්නට අවශ්‍ය ශුද්ධාත්ම වරම් ඉල්ලා අපි මේ මොහොතේදී යාඥා කරමු. ආමෙන්.